ගයිස් ඉතින් අද සාධනෙන් ආදරෙන් පිළිගන්නවා DSS සුදු මගේ YouTube channel එකට. හරි ගයිස් ඉතින් අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ thumbnail එකේ තිබ්බ විදිහට කොහොමද ඔයාගේ Free Fire account එකේ about එකට e-badge ගන්න කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද අපේ වීඩියෝ එකට. මේකට ඕන වෙන්නේ ඉතින් අපිට bio code එකක් ඕන වෙනවා. ඉතින් මේ bio code එක තමයි මගේ Free Fire එකේ about එකට දාන් ඉන්නේ. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ about දාන් ඉන්න bio code එක තමයි ඉතින් මේකට ඕන වෙන්නේ. ඉතින් මම මේ bio code එක ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මම මගේ දැන් මේකනේ මගේ original account මම bot account එකකින් log වෙනවා. ඉතින් මම bot account login වෙලා ඔයගලන්ට වීඩියෝ එකක් පෙන්නන්න. ඉතින් මම මගේ account එකෙන් log out වුණා. දැන් bot account එකෙන් guys මම log වෙලා ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට V-badge දාද්දී V-badge එකේ emoji තියෙනවනේ. එන්නේ emoji ගන්න කොහොමද කියලා තමයි guys දැන් කියලා දෙන්න යන්නේ. ඉතින් ඕගොල්ලෝ මුලින්ම ඕගොල්ලන්ගේ Chrome එක Google Chrome එක open කරගන්න ඕන. ඉතින් ඕගොල්ලෝගේ search bar එකේ ගන්න ඕන V-badge emoji කියලා. V-badge emoji කියලා ගියන් පස්සේ ඕගොල්ලන්ට එනවා මෙන්න මේ දෙවෙනියට එන site එක ඕගොල්ලෝ click කරලා ඒ site එකට යන්න ඕන. හරි guys ඉතින් මේ site එකට ගියන් පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙතන V-badge එකේ logo එක තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒක copy කරගන්න ඕන. හරි guys ඉතින් මම මේ copy කරගත්තා. දැන් මම ඉතින් game එකට ගිහලා ඕගොල්ලන්ට වීඩියෝ එකක් දාන්න. හරි guys ඉතින් මම මේ මගේ bot account එක login වුණා. ඉතින් මම දැන් මගේ about එකට යනවා. අන්න තියෙන ඉතින් ඔය ගණන් ගන්න එපා. ඉතින් මම මගේ දැන් about එකට දාගන්නවා. මෙන්න මෙහෙම බංක් කරන විදිහටම කරන්න guys ඉතින්. ඕගොල්ලෝ මුලින්ම මෙන්න මේ වරහණක් දාලා මුලින් ගහ ගන්න ඕන B දෙපාර වරහණ වහන්න ඕන. ඒ පාර ගන්න ඕන guys C ඒ පාර ගන්න ඕන guys වරහණ වහලා තව වරහණක් ඇතුලේ ගහන්න ඕන. ඒ මොන වෙලද? ගණන් ගන්න එපා guys. තව වරහණක් ඇතුලේ ගහන්න ඕන guys. F D 319යි 319යි වරහණ වහන්න ඕන. වරහණ වහලා ඕගොල්ලෝ මම අර V-badge එකේ logo එකක් copy කරගන්න ඒක. ඉතින් guys ඕගොල්ලෝ ඒක copy කරලා මෙන්න මේ paste කරගන්න ඕන. ඒ පාර ආයෙ වරහණක් ඇතුලේ දාගන්න ඕන guys. I දාලා වරහණ වහ ගන්න ඕන. ඒ පාර දාන්න ඕන guys. වරහණක් ඇතුලේ වරහන්මයි තියෙන ඉතින් දාන්න ඇතුලේ දාන්න ඕන FF 0.4යි 3.4 ඒ පාර guys ඉතින් වරහණ වහන්න. ඉතින් guys ඔන්න ඕක තමයි bio code. ඉතින් මම මගේ දැන් original account එකේ log වෙලා මේ account එකේ ID එක ඒ account එකේ පෙන්නන්න ඉතින් මේවා V-badge add වෙලාද කියලා. හරි guys ඉතින් මම දැන් මගේ original account එකට log වුණා. ඉතින් දැන් මම අර මගේ bot account එක තියෙන්නේ. ඒ මම bot account එකේ දැන් ID එක search මෙතනට ගිහලා ID එක search කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න V-badge එක about එකට add වෙලාද නැද්ද කියලා. ඉතින් guys ඔයගොල්ලන්ට පේන ඇති මෙතන DSS සුදු කියන ගාවට V-badge add වෙලා තියෙනවා. ඉතින් guys ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියන ගම අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. හැමෝටම ජය වේවා.